අයුබෝවන් සමහර වෙලාවට අපි ඉස්සරහ තියෙන ප්‍රශ්න නමු ලොකුයි ඒකෙන් ගොඩෙන්න විදිහක් නැහැ වගේ දැනෙන වෙලාවල් තියෙනව නේද? අද අපි කතා කරන් යන්නේ මේ පැරණි කතාවෙන් අන්න ඒ වගේ දවන්ත අඳුරකට එකම එක පොඩි පහනක් දල්වලා මුහුණ දෙන හැටි ගැන තමයි කියලා දෙන්නේ. ජීවිතේ එකපාරක් හරි ඉස්සරහට යන්න කිසිම පාරක් හොයාගන්න බැරුව මහා කළුවරක අතරමං වෙලා වගේ හැඟීමක් දැනෙලා තියෙනවද? ඇත්තටම මේක අපි හැමෝටම වගේ පොදු දෙයක්. ඉතින් අද කතාවෙන් අපි හොයාගන්න යන්නේ අන්නේ අඳුරෙන් එළියට එන්න පුළුවන් හරිම සරල ඒත් පුදුම විදිහට බලවත් ක්‍රමයක් ගැනයි. හොඳයි. එහෙනම් අපි කතාව පටන් ගමු නිලූකගෙන්. නිලූක කියන්නේ දීපාලි කියන ගමේ ජීවත් වුණ ලොකු හීන තිබුණු තරුණයෙක්. හැබැයි එයාගේ ඒ හීන ඔක්කොම අඳුර කරලා දාන තරමේ ලොකු ප්‍රශ්නයකට එයා මුහුණ දීලා හිටියේ. නිලූකගේ අරගලේ තිබුණේ මෙන්න මෙතනයි. බලන්න එක පැත්තකින් එයාට තිබුණා තමන්ගේ මුළු ගමටම නවීන වාරිමාර්ග පද්ධතියක් හදලා දෙනවා කියන උදාර හීනයක්. ඒත් අනිත් පැත්තෙන් ඒ හීනේ දිහා බලන්නවත් බැරි තරමට ඕව හිර කරගෙන තිබ්බ පරම්පරා ගානක ඉඳන් ආපු ණය බරක්. මේ හීනයයි ඇත්ත ජීවිතයයි අතර තිබ්බ ලොකු පරතරය ඕව තනිකමේ අගාධයකටම තල්ලු කරලා දැම්මා. ඉතින් මේ ණය බර කියන අඳුර ඒක නිලූකල සම්පූර්ණයෙන්ම ගිලගතා වගේ දෙයක් තමයි වුනේ. කිසිම මගක් පේන්නේ නැතිම තැන ඔහු අවසාන බලාපොරොත්තුවක් විදිහට ගමේ හැමෝගෙම ගෞරවයට පාත්‍ර වුණු ප්‍රඥාවන්ත ධම්ම හාමුදුරුවන්ව මුණ ගැහින්න පන්සලට යන තීරණය කළා. දැන් තමයි අපි කතාවේ ගැඹුරුම කොටසට එන්නේ. හාමුදුරුවෝ නිලූකගේ දුක අහගෙන ඉඳලා කිව්වේ හරිම අමුතු දෙයක්. උන්වහන්සේ කිව්වා නිලූක අද රැයට ආයෙත් පන්සලට එන්න මම එතකොට උත්තරයක් දෙන්නම් කියලා. ඉතින් පොරොන්දු වුණ විදිහටම නිලූක රෑ ආමම හාමුදුරුවෝ ඔහු එක්කගෙන ගියා කිසිම එලියක් නැති গুপ্ত අඳුරකින් පිරුණු කුටියකට. ඒ අඳුර ඒක හරියට නිලූකගේ හිතේ තිබුණු බලාපොරොත්තු සුන්වීමේම ප්‍රතිබිම්බයක් වගේ. අන්න ඒ ඝන අඳුර මැද හාමුදුරුවෝ නිලූකගෙන් හරිම පුදුම ප්‍රශ්නයක් ඇහුවා. ඔබට පුළුවන්ද මේ අන්ධකාරය එළියට අරන් යන්න? මේක රෙදි කෑල්ලකින් ඔතලා එළියට විසි කරන්න පුළුවන්ද? හිතලා බලන්න අඳුරත් එක්ක සටන් කරන්න පුළුවන්ද? ඒක අල්ලන්නවත් බෑ නේද? මෙන්න කතාවේ හදවත. අඳුර කියන්නේ අල්ලන්න පුළුවන් එළියට විසි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කියන්නේ හුදෙක් ආලෝකයෙන් නැති බව විතරයි. හාමුදුරුවෝ නිලූකට පෙන්නලා දුන්නේ එයාගේ ණයබර කියන අඳුරත් හරියට ඒ වගේමයි. ඒක දියුණුව නැති බව විතරයි කියන එක. එහෙනම් මේ අඳුරට විසඳුම මොකද්ද? අඳුරත් එක්ක සටන් කරන්න බැරි නම් මොකද්ද කරන්න ඕන? හාමුදුරුවෝ නිලූකට ලබා දුන්න සරල ඒත් ඇත්තටම බලවත් එළිය තමයි මේ. හාමුදුරුවන්ගේ ප්‍රඥාව මේ පියවර තුනෙන් හරි ලස්සනට පැහැදිලි වෙනවා. පළවෙනි දේ තමයි අඳුරත් එක්ක හැප්පෙන්න යන එක නවත්තන එක. ඒකෙන් වැඩක් නැහැ. දෙවෙනි දේ එකම එක පොඩි ඉටිපන්දුමක්. ඒ කියන්නේ කරන්න පුළුවන් පොඩිම පොඩි ධනාත්මක ක්‍රියාවක් හොයාගෙන ඒක පත්තු කරන එක. බලන්න තුන්වෙනි පියවර. අර මුළු අඳුර ගැනම හිත ඉන්නේ නැතුව Taman පත්තු කරපු අර එකම එක පොඩි එළිය ගැන ඒ ක්‍රියාව ගැන විතර කවදානිය යොමු කරන එක. උන්වහන්සේ මේ පාඩම නිලූකගේ ජීවිතයට කෙලින්ම සම්බන්ධ කළේ මෙහෙමයි. ඔබේ ණයබර කියන්නේ අන්ධකාරයක්. ඒකත් එක්ක සටන් කරන්න එපා. ඒ වෙනුවට එකම එක කුඩා එළියක් තල්වන්න. අන්න ඒ එළිය තමයි ඔබේ ක්‍රියාව. ඉතින් නිලූක මේ ප්‍රඥාව ඇත්තරම එයාගේ ජීවිතයට ගත්තේ කොහොමද? එයා පත්තු කරපු පළවෙනි ගිනි පුපුරේ පළවෙනි එළිය මොකක්ද? බලන්න එයා කරපු දේ. ඒක හරිම වැදගත්. නිලූක අර දැවැන්ත වාරිමාර්ග ව්‍යාපෘතිය ගැන හිතන එක මොහොතකට සම්පූර්ණයෙන්ම අමතක කළා. ඒ වෙනුවට අද මට කරන්න පුළුවන් මොකද්ද කියලා හිතුවා. එයාට හොයාගන්න පුළුවන් උනේ එකම එක දෙයයි. තමන්ගේ ගෙවත්තේ තියෙන හොද මේලවලු ටිකක් නගරයට ගෙනිහින් විකුණන එක. අන්නේ පුංචි ආරම්භය තමයි හැමදේම වෙනස් කළේ. මේ බලන්න පොඩි ආරම්භයක තියෙන පුදුම බලය. පළවෙනි දවසේ තිද්දේ එක ගිනි පුපුරක් විතරයි. මාස කිහිපයක් යද්දි ඒ ගිනි පුපුර ටික ලොකු වෙනවා. ගමේ අයත් එකට එකතු වෙනවා. අවුරුද්දක් අවසානයේ බලනකොට අර එකම එක ගිනි පුපුර මුළු ගමම ආලෝකමත් කරන මහා ගිනි ජාලාවක් වෙලා. මේක තමයි එක දිගට කරන පොඩි දෙයකේ තියෙන බලය. හොඳයි. ඉතින් නිලූකගේ කතාවෙන් අපි අපේ ජීවිතවලට ගන්න ඕන පාඩම මොකක්ද? දැන් අපි බලමු මේ ප්‍රඥාව අපේම අභියෝග ජයගන්නේ යොදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට ඉතුරු වෙන වැදගත්ම පණිවිඩය තමයි මේ. ඕනෑම විසඳන්න බැරි තරම් ලොකුයි කියලා හිතෙන ප්‍රශ්නයක් ඉස්සරහා ඒ ගමන පටන් ගන්න ඕනේ වෙන්නේ දැවැන්ත සැලැස්මක් නෙවෙයි එකම එක පොඩි ධනාත්මක පියවරක් විතරයි. ඕනෑම අඳුරක් පළවා හරින්න අවශ්‍ය වෙන්නේ එකම එක කුඩා පහනක් විතරයි. ඉතින් මේ කතාව අවසන් කරද්දී මම මේ ප්‍රශ්නේ ඉදිරි කරන්නම් අපේ ජීවිතවල තියෙන ලොකුම අඳුර ඉස්සරහා අපිට අද දවසේ දල්වන්න පුළුවන් කුඩාම එළිය ඒ පොඩිම ක්‍රියාව මොකද්ද? අන්න ඒ එකම එක ගිනි පුපුර හොයාගන්න. මොකද අන්තිමට ඒකෙන් තමයි මුළු පාරම එළිය වෙන්නේ. ඒ ගැන මොහොතක් හිතන්න.